හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොනවා හරි මේ මිනිස්සුන්ට මරාලයක් කඩාපාත් වෙලා පෙට්‍රල් නැති වෙනකොට හිඟ වෙනකොට පෙට්‍රල් වාහන මිල අඩු වෙනවා කියලා ගොඩාක් මම දැක්ක දාලා තියෙනවා. දැන් ලංකාවේ සංචාරක ශේෂ්ත්‍රයට විශාල වශයෙන් මේ ගැටලුව බලපාලා තියෙනවා. මේ වගේ පාදඩ විදිහට හැසිරෙන අතලොස්සක් වාහන බ්‍රෝකර්ලත් ඉන්නවා. දැන් ඔය මිරා එකක් පාවිච්චි කරන කෙනෙක් මට කිව්වා මේ 26 27 තෙල් කරනවා කියලා. වාහන ගන්න ගියාම තරම් මිනිස්සු රැවටෙන තවත් දෙයක් නැහැ. මම ගන්න හිතන් ඉන්නේ Toyota Prado 150 2015 හෝ Ford Raptor 2025 එකක්. මොකක් ගත්තොත් හොඳයිද? මොන ඔස්තාර කෙනෙක් වුණත් මොන දැනුම තියෙන කෙනෙක් වුණත් හරි එකෙකුට සෙට් වුණොත් ලස්සනට රැවටෙන්න ඉඩ තියෙනවා. ආයුබෝවන්. පෙට්‍රල් හිඟ වෙලා, ගෑස් හිඟ වෙලා, තෙල් පෝලිං වල ගොඩාක් අපේ මිනිස්සු අපහසුතාවයට පත් වෙලා ඉන්න වෙලාවක ලෝක ආර්ථිකය මොනවා වෙයිද කියලා කල්පනා කර කර හිතාගන්න බැරුව අනාගතය ගැන කල්පනා කර කර ඉන්න වෙලාවක ගොඩාක් මිනිස්සු අපහසුතාවෙන් ඉන්න වෙලාවක තමයි අපි අද අපේ වාහන ගැන ප්‍රශ්න සහ උත්තර 9 වෙනි වැඩසටහන මේ විදිහට පටන් ගන්නෙ. ඉතින් ගොඩාක් දෙනෙක් කල්පනා කරනවා මේ අනාගතය අවිනිශ්චිතයි, මේ ආර්ථිකය මොනවා වෙයිද, වාහන මිල මොනවා වෙයිද මේ යන විදිහට කියලා ගොඩාක් දෙනෙක් ওই ප්‍රශ්නත් අහලා තිබුණා. මේ මොකක්ද වෙන්නේ, වාහන මිල දැන් ඉස්සරහට අඩු වෙයිද, මේ ගැන අපිට මොනවද කතා කරන්න පුළුවන් කියලා ගොඩාක් දෙනෙක් අහලා තිබ්බා. ඉතින් අද ඒකටත් කාරණා කීපයක් කියලාම අපේ සුපුරුදු වැඩසටහනට එන්න බලාපොරොත්තු වෙනවා. ගොඩාක් දෙනෙක් බලාගෙන ඉන්නවා වාහන ගැන ගිය පාර වැඩසටහනේ ප්‍රශ්න අහලා සාකච්ඡා කරන්න උත්තර ගොඩාක් අපේ තියෙනවා මේ අහපු ප්‍රශ්නවලට. ඉතින් මුලින්ම අපි මේ ලෝක ආර්ථිකය මේ යුද්ධමය තත්ත්වෙත් එක්ක මේ වාහන මිල මොකක් වෙයිද කියලා අපි මුලින්ම කරුණු කීපයක් කතා කරමු. මුලින්ම අපි කල්පනා කරන්න ඕන දැන් අපිට කටට ආවට මේ අපිට ආවට ගියාට මේ වගේ ලෝක ආර්ථිකයට බලපාලා තියෙන වෙලාවක ඉන්ධන හිඟයක් තියෙන වෙලාවක අපිට කටට ආවට ඔහේ කියන්න බෑ වාහන මිල අඩු වෙනවා වැඩි වෙනවා මේ වගේ දේවල් අපිට කියන්න බෑ. ඒකට අපි ගොඩාක් කරුණු කාරණා හොයලා බලන්න ඕනේ. දැන් මම දැක්ක ගොඩාක් Facebook එකේ සමාජ මාධ්‍යවල විවිධ අය දාලා තියෙනවා මේ පෙට්‍රල් හිඟයක් එනකොට මේ පෙට්‍රල් වාහන මිල අඩු වෙනවා. එතකොට මේවා තැන් වල දාලා යන ගොඩාක් අඩු මට්ටමකට එනවා. ඉතින් ඉලෙක්ට්‍රික් වාහන ලොකු මිලකින් වැඩි වෙනවා. මේ වගේ මහා මේ අර කිසිම කරුණු කාරණා හිතන්න නැතුව ඔහේ නිකන් පළ කරලා තියෙන ගොඩාක් අදහස් මම දැක්කා. ඉතින් ඇත්තටම කරුණු කාරණා ඇත්තටම අපි හොයලා බලනකොට ඔබට මතක ඇති දැන් ඔය අවුරුදු ගානක ඉඳලා මම කිව්වා, දැන් අවුරුදු 2-3කට කලිනුත් මම කිව්වා ඔය වාහන මිල අඩු වෙනවා කියනකොට මම පැහැදිලිව කිව්වා වාහන මිල අඩු වැඩි වීම වෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොනවා හරි මේ මිනිස්සුන්ට මරාලයක් කඩාපාත් වෙලා මේ සාමාන්‍ය මේ රටේ සාමාන්‍ය මිනිස්සෙකුට දුප්පත් මිනිස්සෙකුට සාමාන්‍ය සාධාරණ මුදලකට වාහනයක් ගන්න පුළුවන් තත්වයක් නම් මේකේ හැදෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ කියන එක මම දැන් ගොඩාක් කල් ඉඳලා කිව්වා. ඉතින් දැන් ඒක ඉදිරියටත් දිගටම ඔප්පු වෙවි යනවා. මොකද මිනිස්සු මොනවා හරි වෙලා මොනවා හරි කරදරයක් ඇවිල්ලා වසංගතයක් හරි යුද්ධයක් හරි මොනවා හරි ලෝක ආර්ථිකය හරි මේ වගේ මේ ප්‍රශ්න වෙලා මොනවා හරි මිනිස්සුන්ට පහර වදින තත්ත්වයක් තමයි මේකෙදි එන්නේ. ඒ නිසා මේ වාහන මිල ගැන කතා කරනකොට විශේෂයෙන් අපි හිතන්න ඕනේ එහෙම පෙට්‍රල් මිල දැන් මම දැක්කා ගොඩාක් මං හිතන්නේ ඇත්තටම ලොකු දැනුමක් නැති අය වෙන්න ඕනේ. දැන් පෙට්‍රල් මිල අඩු වෙනකොට මේ කියන්නේ පෙට්‍රල් නැති වෙනකොට හිඟ වෙනකොට පෙට්‍රල් වාහන මිල අඩු වෙනවා කියලා ගොඩාක් මම දැක්ක දාලා තියෙනවා. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව තමයි දැන් මම ඔය ඊයේ හරි පෙරේද හරි දැක්ක ඩොලර් එක 314යි දැන්. එතකොට ඩොලර් එක 314 වෙලා දැන් ඔය ලෝකේ නැව් ගාස්තු දැන් මේ වගේ ඉන්ධන හිඟයක් එනකොට මේක ලෝකෙටම බලපාලා තියෙන තත්වයක්නේ. එතකොට ඔය නැව් ගාස්තු වැඩි වෙනවා. විශේෂයෙන් ඔය මේ යුද්ධමය අවස්ථාවලදී රක්ෂණ ගාස්තු වැඩි වෙනවා. එතකොට මේ වාහන ආනයනයේ ඔය ස්පෙයා පාර්ට්ස් වල ඉඳලා හැම දෙයක්ම ගණන් යනවා. මේ රට ඇතුලේ මේ පිට රටින් ගෙන්නන දේවල් වගේම රට ඇතුලේ තියෙන දේවල් පවා වැඩි වෙනවනේ. එතකොට පිට රටින් ගෙන්නන දේවල් කොහොමත් වැඩි වෙනවා. එතකොට බොහෝ අවස්ථාවල මේක දැන් ලංකාවේ සංචාරක ශේෂ්ත්‍රයට විශාල වශයෙන් මේ ගැටලුව බලපාලා තියෙනවා. එතකොට ඩොලරේ අගේ ඉදිරියට මොකක් වෙයිද? ඊළඟට අපේ ආර්ථිකේ රුපියලේ පැවැත්ම කොහොම වෙයිද? මේක ආයේ බාල්දු වෙයිද? මේ වගේ අපි ඉන්නේ හැම වෙලේම මේ වගේ තත්ත්වයකදී අපි ඉන්නේ අවදානමක. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ තෙල් හිඟ වෙනවා. තෙල් හිඟ වෙනකොට පෙට්‍රල් හිඟ වෙනකොට පෙට්‍රල් වාහන විකුණන්න බැරි වෙනවා.
ඒවා මේ එන මිලකින් ලොකු මිලකින් පල්ලම් බහිනවා. මේවා විකාර මිසක් අර මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්න කියන කාරණා නෙමෙයි. දැන් මම ගොඩාක් දැක්ක Facebook එක ඇත්තට මේ වගේ මත සමාජගත කරනවා සමහර වාහන බ්‍රෝකර්ලා. දැන් අපි දන්න ඔය වාහන දැන් අපි වාහන බ්‍රෝකර් වැඩ කරන buy and selling කරන ගොඩාක් බ්‍රෝකර් මහත්තුරු ඔය මගේ channel එක බලනවා. ඉතින් ගොඩාක් කමෙන්ට් දාලා තියෙනවා මම දැක්කා. හරිම වැදගත් විදිහට තමන්ගේ බ්‍රෝකර් වෘතිය තමන්ගේ අතරමැදි රස්සාව තමන් කාගෙන් හරි හොඳ වාහනයක් අරගෙන තමනුත් ලාභ තියාගෙන තව කෙනෙකුට විකුණලා වැදගත් විදිහට ඒ වෘතිය කරන අය ඉන්නවා. තව සමහරු ඉන්නවා නිකන් පාදඩ විදිහට අර බොහොම අතලොස්සක් ඉන්නවා මේ බොහොම සෞත්තු විදිහට මොනවා හරි බොරුවක් සමාජගත කරලා දැන් ඔන්න ඉක්මනට වාහන ගනිilla එහෙම නැත්නම් ඔන්න දැන් වාහන මිල ඉස්සරහට බහිනවා දැම්ම විකුණ ගනිilla තව අඩු වෙනවා කියලා කාගේ හරි කොහේ හරි තියෙන වාහනයක් මිනිස්සෙක් දුක් මාන්සියෙන් ගත්ත වාහනයක් කොහොම හරි කුණු කොල්ලේට අරගෙන මේ ඒක වෙන ෆේක් ප්‍රොෆයිල් එකකින් ආයෙ ඇවිල්ලා ඒක විකුණන්න ඇඩ් එකක් දාලා ලොකු මිලකට කාගේ හරි ඇඟේ ගහන්න මේ වගේ පාදඩ විදිහට හැසිරෙන අතලොස්සක් වාහන බ්‍රෝකර්ලාත් ඉන්නවා. බොහෝ අය ඉන්නවා හොඳ මහත්තුරු. තව සමහරව වගේ සෞත්තු වැඩ කරන අයත් ඉන්නවා. එතකොට මේ වගේ අය තමයි ගොඩාක් සමාජගත කරන්නේ. දැන් තෙල් මිල අඩු වෙනකොට මේ තෙල් මේ හිඟ වෙනකොට වාහන මිල අඩු වෙනවා. ඉතින් මේක පෙට්‍රල් වාහන වලට ලොකු බලපෑමක් එනවා. එහෙම වෙන්නේ නැහැ. මේකේ වෙන්නේ හැම පැත්තක්ම පීඩනයකටපත් වෙනවා. මේ වගේ ආර්ථික තත්ත්වයකදී හැම පැත්තක්ම පීඩනයකටපත් වෙනවා. එතකොට කිසිම පැත්තකින් මිනිස්සුන්ට සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඕකෙදි මෙහෙම දෙයක් වෙනවා. දැන් ඔය වාහන මිල වැඩි මේ තෙල් හිඟ වෙනකොට ඉන්ධන අර්බුදයක් එනකොට එතකොට වාහන විකිනෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට දැන් ඔය මිනිස්සුන්ට දැන් වෙන ප්‍රශ්නනේ මිනිස්සුන්ගේ දැන් මේ වෙලාවේ රැකියාව අවදානමක් තියෙනවා. ඒතර ඔය ඩුබායි වල එහෙම ඉන්න අය දන්නවා ඒගොල්ලන්ගේ දැන් ඔය ඩුබායි වල තත්ත්වෙත් එක්ක යම්කිසි රැකියාව අවදානමක් ඇවිල්ලා තියෙනවා. එතකොට ලංකාවෙත් ගොඩාක් අයගේ බිස්නස් වලට යම් බලපෑම් වෙනවා. එතකොට වාහන මිලදී ගැනීමේ ප්‍රතිශතය යම් ප්‍රමාණයකට අඩු වෙනවා. එතකොට ඒ අඩු වෙනකොට ඉතින් සේල් වල ඉන්න අය ඉතින් තමන්ගේ වාහන විකිනනවා අඩු වෙනකොට පොඩි මුදලක් ඉතින් අඩු කරලා දුන්නොත් හොඳයි. නැත්තම් ඉතින් බොහෝ අය බලන්නේ අර ඒක එහෙම්මම නවත්තලා පොඩ්ඩක් බලනවා බොහෝ අය. ඉතින් දැන් වාහන ගන්න ඉන්න අයත් සමහරට ටිකක් ඒක පස්සට දානවා. එතකොට එහෙම වුණොත් යම්කිසි මිලේ චූටි එහෙම හැවීම් වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ ගොඩාක් ඔය සමාජ මාධ්‍ය වල කතා වෙනවා වගේ මේක අඩු වෙලා දැන් ඔන්න තෙල් හිඟ වෙනකොට පෙට්‍රල් වාහන මිල පල්ලම් බැහැලා ගිහිල්ලා මේවා කවදාවත් වෙන දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා අපිට මේ ඉන්න තැන මම මේ කියන්නේ ලංකාවේ ඇත්තටම වාහන ගන්න බලාගෙන ඉන්නවා. අමාරුවෙන් සල්ලි හොයාගෙන මේ ගොඩාක් මේ අසීරුතාවයෙන් ඉන්න අය ඉන්නවා. ඉතින් එතකොට මේගොල්ලෝ මම ගොඩාක් අකමැති දෙයක් තමයි මේ මම දැක්ක සමාජ මාධ්‍ය වල මේ මිනිස්සුන්ට ඇත්ත තත්ත්වේ නොකිය ගොඩාක් රවට්ටනවා. රවට්ටලා මේ මිනිස්සු මේ කියන්නේ මේ ඇත්තටම මේ අසීමිත බදු ලංකාවේ තියෙන අසීමිත වාහන බදු මේවා හින්දා මිනිස්සු මේ මිරිකිලා ඒ මදිවට මේ ලෝකෙ එක ප්‍රශ්න. එතකොට මෙව්වත් එක්ක මිනිස්සු මේ මහා පීඩනයකින් ඉන්න වෙලාවක තව මේ එක බොරු කියලා වාහන මිල අඩු වෙනවා කියලා තවත් මිනිස්සු රවට්ටන්න බොහෝ අය උත්සාහ කරනවා අපිට පේනවා. ඉතින් ඒ නිසා අපි අර ඇත්ත තිත්තයි කිව්වා වගේ අපි ඇත්ත කතා කරන්න එපා. ඒ නිසා අපි මේ වැඩසටහනේ ගොඩාක් මම මේක පටන් ගනිද්දිම කිව්වේ ඒකයි. හැම වෙලේම ඔය මොකක් හරි ඔය අර්බුදයක් එන වෙලාවක නැත්තම් අයවැයක් එන වෙලාවක මොනවා හරි විකාර ටිකක් පටන් ගන්න ඔන්න වාහන මිල අඩු වෙනවා ඔන්න අඩු වෙනවා ලබන අප්‍රේල් වල අඩු වෙනවා ඕන් එතකොට නෑ ඊට පස්සේ ආන් දෙසැම්බර් වල අඩු වෙනවා ඔහොම හැමදාම මේක විශාල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා සමහර මිනිස්සුන්ගේ වාහන රවට්ටලා අඩුවට ගන්න. ඉතින් ඒ වගේ ගණ්ඩින්න අයටත් කියන්න තියෙන්නේ යම් මිල අඩුවීමක් වෙන්න පුළුවන්. අර අලවිය ටිකක් අඩු වෙනවනේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් එක්ක මිනිස්සුන්ට වාහන වලට වඩා සමහර අයට තමන්ගේ රැකියාව අවදානම් වුණාම මේ වගේ දේවල් නිසා සමහරට වාහනයක් ගන්න තීරණය පොඩ්ඩක් පහු කරන්න පුළුවන්. ඉතින් එතකොට වාහන මිල චූට්ටක් එහෙම වෙන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් අවදානමක් තමා තියෙන්නේ හැම වෙලේම තවත් ඉහළ යන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපිට හරියටම කියන්න බෑ කරුණු කාරණා බලනකොට මේක තියෙන්නේ ගොඩක් නරක තත්ත්වයක වාහන මිල. ඉතින් මේ බොහෝ විට වැඩි වෙන්නත් ඉඩ තියෙනවා කියන එක තමයි මගේ නම් අදහස. ඉතින් අද අපි සුපුරුදු වැඩසටහනට එමු. මේ ඔබ දන්නවා අපි වැඩසටහන ගොඩාක් ජනප්‍රියයි. ගොඩාක් අය බලනවා. ඉතින් මේ අවසාන වෙනකම්ම මේ ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් වැඩසටහනක් කියලා ප්‍රසිද්ධයි. ඉතින් ගොඩාක් කමෙන්ට්ස් දාලා තිබුණා ගිය පාර වැඩසටහනේ ගොඩාක් අය බලාගෙන ඉන්නවා උත්තර දෙනකම්. මේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්න අපි සරලව හරිම පැහැදිලිව කතා කරා. ඉතින් අදත් අපි කතා කරන්න කාල වේලා ගන්න නැතුව
මේ ඉතින් අදත් හරි රසවත්. ඉතින් හිනා යන දේවලුත් තියෙනවා, බරපතල කාරණත් තියෙනවා. ඉතින් මේ ගොඩක් වටිනා කාරණත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පළවෙනි ප්‍රශ්නෙට එමු. පළවෙනි ප්‍රශ්නය අහනවා, අයියේ ටොයෝටා විට්ස් 2008 වෙහිකල් එකේ එන්ජින් එකේ වයිබ්‍රේෂන් එකක් තියෙනවද? එන්ජින් ටියුන් අප් එකක් කළොත් හොඳයිද? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද කියලා අහනවා. ඇත්තට මෙහෙමයි, විට්ස් කියන වාහනේ කොහොමත් එන්ජින් වයිබ්‍රේෂන් එකක් තියෙනවා. ඒක 3 සිලින්ඩර් වාහනයක්නේ. ඔය 2008 එක ඊළඟට ඔය 10 15 16 13 වගේ හැම වාහනේම එන්ජින් වයිබ්‍රේෂන් එකක් තියෙනවා. ඒ එන්ජින් වයිබ්‍රේෂන් එක ජීවිතේ පළවෙනි වතාවට වාහනයකට නැගලා පදින කෙනෙකුට නම් දැනෙන්නේ නැති මට්ටමක තියෙන්නේ. ගොඩාක් ඔබ වාහන පැදලා තියෙන කෙනෙක් නම් ඔබට ඒකේ වෙනස හොඳට තේරෙනවා. ඉතින් මේකේ හැබැයි මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා. මෙන්න මේ 2008 වගේ විට්ස් ගන්නකොට මේ විට්ස් වල මේ 1KRFE කියලා 1000cc එන්ජිම එන්නේ 3 සිලින්ඩර් එන්ජිම. ඔය එන්ජිමේ මට බොහෝ තැන්වලින් මම දැකලා තියෙනවා, බොහෝ තැන්වල ඔය 2008 වගේ වාහන කිලෝමීටර් ලක්ෂ 3-4 වගේ දුවනකොට මේකේ තද වයිබ්‍රේෂන් එකක් එනවා. මේ වයිබ්‍රේෂන් එක වැඩි වෙලා ගොඩාක් කරදරකාරී මට්ටමකට එනවා. ඊට පස්සේ මේක එන්ජින් ටියුන් කරාට හරියන්නෙත් නැහැ, මොනවා කරත් හරියන්නේ නැහැ කියලා ගොඩාක් අය මම දැක්ක ඔය සමහර තැන්වල දාලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඒ එන්ජින් එක කිලෝමීටර් ලක්ෂ 3ක්, හැබැයි එහෙම වෙන්න කිලෝමීටර් ලක්ෂ 3-4ක්වත් මේ එන්ජිම පදින්න ඕනේ. ඉතින් එහෙම කිලෝමීටර් ලක්ෂ 5කටවත් ආසන්න වෙනකොට තමයි එහෙම වෙන්නේ. ඉතින් එතකොට ඒ 3 සිලින්ඩර් එන්ජිමක් මම හිතනවා ඉතින් එච්චර කාලයක් ලංකාව වගේ රටක පදිනකොට ඉතින් ඒ වගේ දේවල් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා දැන් ඒකයි මේකේ අහන්නේ, දැන් ටියුන් අප් එකක් කරොත් හරියන්න දැන් අලුත් වාහනවල, ඒ කියන්නේ 2015 16 17 18 19 20 ඒ විට්ස් වල එහෙම දැනට ලොකු එන්ජින් වයිබ්‍රේෂන් එකක් නැහැ. තියෙනවා වයිබ්‍රේෂන් එකක්, ඒක ලෙඩක් නෙමෙයි, ඒක හැටි. ඒක ලොකු ගැටලුවක් නැහැ. ඒක ඉතින් අර ගොඩාක් ඔය මේ 4 සිලින්ඩර් ලොකු වාහන පැදපු කෙනෙකුට නම් ඒක දැනෙනවා. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා 2008 වගේ විට්ස් එකක් ගන්න යනවා නම් විශේෂයෙන් හොයලා බලලා හොඳම කන්ඩිෂන් තියෙන එකක් ගන්න ඕන. මොකද නැත්තම් දැන් ඒවා පරණයිනේ ගොඩක්. එතකොට පරණ වෙනකොට මේ වගේ ලෙඩ එනවා. ඉතින් ඒක නිසා දැන් මම දන්න කෙනෙක් පදිනවා 2008 9 වගේ එකක්. හොඳම කන්ඩිෂන් තියෙනවා. ඉතින් ගෙදර පාවිච්චිය, තනි පාවිච්චිය, උදේ වැඩට යනවා, හවසට එනවා ළඟ තැනකට. ඉතින් හොඳට පාවිච්චි කරලා තියෙනවා. එහෙම වයිබ්‍රේෂන් මමත් පැදලා බැලුවා දවසක්. ඉතින් වයිබ්‍රේෂන් ප්‍රශ්න මොකුත් නැහැ. ඉතින් එහෙම හොඳ ඒවා තියෙනවා. එහෙම හොඳ ඒවා හොයලා ගන්න ඕනේ. එහෙම නැතුව ඔය කිලෝමීටර් ලක්ෂ 3-4 දුවපුවා ගත්තොත් නම් 2008 වගේ මේ වයිබ්‍රේෂන් හොඳ කරන්න බැරි වයිබ්‍රේෂන් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒකෙදි ප්‍රවේශම් වෙන්න ඕනේ. ටියුන් අප් එකක් කරගත්තට ගැටලුවක් නැහැ, කොහොමත් කරන්න. මේ ඒ වගේ තත්ත්වයක් තමයි ඒක සම්බන්ධව කියන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය අහනවා නෝන කෙනෙක් අහන්නේ, මහත්මයා මට දැනගන්න ඕනේ ලක්ෂ 50ක් 60ක් වගේ මුදලකට ගන්න පුළුවන් සෙකන්ඩ් මාකට් එකක් තියෙන කාර් එකක් ගැන කියන්න පුළුවන්ද? මගේ හස්බන්ඩ් ටීචර් කෙනෙක්. ඩේලි යූස් කරන්න තමයි ඕනේ. එක්ස්පීරියන්ස් නෑ ෆස්ට් වෙහිකල් එක. බ්‍රෑන්ඩ් නිව් එකකට තමයි කැමති. ස්තුතියි කියලා තියෙනවා. මම නම් හිතන්නේ මේ වගේ තත්ත්වකදී මගේ අදහස නම් ගොඩාක්ම හොඳයි ඩයිහට්සු මිරා එක. මේක මේ බ්‍රෑන්ඩ් නිව්ම කියලා දැන් ලක්ෂ 50ත් 60ත් වගේ මුදලකට බ්‍රෑන්ඩ් නිව් ගන්න නම් මම හිතන්නේ ටිකක් අමාරුයි. මම හිතනවා මේ නෝනට තියෙන හොඳම විසඳුම ඩයිහට්සු මිරා එක. සාමාන්‍යයෙන් සේල් එකකින් ගොඩාක් මේ ඩයිහට්සු මිරා තියෙනවා මම දැක්ක සේල් වල. ඉතින් ගිහිල්ලා හොඳ අවුරුද්දක එකක් මේ ලක්ෂ 60 65 වගේ මම ළඟදි මිල ගණන් බැලුවේ නෑ. ඒ ආසන්න යනවා ඇති. බලලා මේ තත්ත්ව පරීක්ෂාවක් කරලා ගත්තහම ඉතින් බ්‍රෑන්ඩ් නිව් වගේ තමයි. සමහර තැන්වල මම දැක්ක 2025 වගේ බ්‍රෑන්ඩ් නිව් ඒවත් තියෙනවා. රීකන්ඩිෂන් උනත් ගැටලුවක් නැහැ. පැදපු එකක් උනත් බ්‍රෑන්ඩ් නිව්ම වෙන්න ඕනේ. හොඳ තත්ත්ව පරීක්ෂාවක් කරන තැනකට දාලා තත්ත්ව පරීක්ෂාවක් කරලා බලලා ගත්තහම ගැටලුවක් නැහැ. අනිත් එක මේක හොඳ සෙකන්ඩ් මාකට් එකක් තියෙනවා. මේ ඊළඟට ඩේලි යූස් කරන්න දැන් ඔය මිරා එකක් පාවිච්චි කරන කෙනෙක් මට කිව්වා මේ 26 27 තෙල් කරනවා කියලා. ඉතින් ගොඩාක් මාකට් වාහනයක්. ඒ වගේම අර වහින වෙලාවට එහෙම ටිකක් සද්ද ඇතුළට ඇහෙනවා වැඩි කියලා කීප දෙනෙක් කිව්වා. මිරා ඩයිහට්සු මිරා එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ කතාව ඇත්තද කියලා. ගොඩක් ඉතින් බජට් වාහනනේ. ඉතින් අර අලුත්ම වාහන, ඒ කියන්නේ අලුතෙන්ම ගන්නත් පුළුවන්, හොඳට පාවිච්චි කරන්නත් පුළුවන්.
පාඩුවක් නැතුව විකුණන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඩයිහට්සු මිරා එක තමයි මේ නෝනට මගේ නම් අදහස. ඊළඟට හොඳ ප්‍රශ්නයක් අහනවා, ඒක ටිකක් අමුතු එකක්. අයියා ඔයාට වාහන ගැන දැනුමක් තියෙන නිසා ඔයා නම් වාහන ගන්න ගියාම අහුවෙන්නේ නැතුව ඇති නේද කියලා අහනවා. ඇත්තටම එහෙම එකක් නෑ. වාහන ලංකාවේ වාහන විකුණන එක තරම් මිනිස්සු රැවටෙන වාහන ගන්න ගියාම තරම් මිනිස්සු රැවටෙන තවත් දෙයක් නෑ. ඉතින් ඒ නිසා මොන ඔස්තාර කෙනෙක් වුණත් මොන දැනුම තියෙන කෙනෙක් වුණත් හරි එකෙකුට සෙට් වුණොත් ලස්සනට රැවටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මොන තරම් වාහන ගැන දැනුමක් තිබ්බත් තමන් ගිහිල්ලා රැස් 4කින් බලන්න ඕන කියලා කියන්නේ වාහනයක් ගන්න ගියාම අපි සේල් එකකින් ගන්න ගියත් පාවිච්චි කරපු එකක් ගන්න ගියත් කොතනත් අපි පරිස්සම් වෙන්න ඕන. මොකද ඕනම තැනක අපි රැවටෙන්න ඉඩ තියෙනවා. මොකද සේල් වලින් ගන්න ගියත් සේල් වල තියෙනවා ජපානයේ කිලෝමීටර් ලක්ෂ 3-4 දුවලා මීටර කරකවල ගෙන ආපුවා. එතකොට ඒ පාවිච්චි කරපුවා ගන්න ගියොත් ඒත් තියෙනවා ඊට එහා මරාල එක එක ඒවා තියෙනවා. ඉතින් රැවටෙන්න එහෙම දැනුමක් තිබ්බා කියලා රැවටෙනවා අඩුයි. හැබැයි අපිට කියන්න බෑ එහෙම අපි රැවටෙන්නේ නැහැ කියලා කිසිම කෙනෙකුට එහෙම කියන්න බෑ. මොකද හේතුව මම හොඳ කතාවක් ඔබට කියන්නම්. අපේ ගෙවල් පැත්තේ එක්තරා දැන් ගොඩක් කාලයකට කලින් එක්තරා මිනිහෙක් හිටියා. ඒ මිනිහා අවුරුදු 55ක 60ක විතර ටිකක් වයසෙක් කෙනෙක්. එයා ওই වාහන සම්බන්ධ නිකන් ඔය වාහනේ අර පෙට්‍රල් ටැංකියේ හිලෙන් ගිහිල්ලා මේ දුම්බටෙන් එළියට එන තරම් වාහන ගැන හොඳ කාපර් කෙනෙක්. හොඳට වාහන ගැන දන්නවා. ඉතින් ওই වාහන බයි ඇන්ඩ් සෙල් කරේ. ඉතින් කිසිම දවසක රැවටෙන්නේ නැහැ. ඒ තරම් හොඳ දැනුමක් තියෙන හොඳ පරිණත මිනිස්සෙක්. ඉතින් දවසක් ඔය ගෙදරකට වාහනයක් ගන්න ගිහිල්ලා මේ ගෙදර පාවිච්චි කරපු වාහනයක් ගන්න ගිහිල්ලා. ඉතින් ගන්න ගිහිල්ලා ගෙදර නෝන කෙනෙක් දැන් වාහනේ බලන්න ගියාට පස්සේ ගෙදර නෝන කෙනෙක් ඉඳලා ඇවිල්ලා මෙයාගේ අතින් අල්ලගෙන කතා කරලා කියලා අයියේ මේ වාහනේ මන් දරුවෙක් වගේ බලාගත්තේ මෙහෙම කියලා මේ මිනිහගේ අතින් අල්ලගෙන කතා කරපු ගමන් මේ මිනිහා මොනවත් බලන්නේ නැතුව අර වාහනේ අරන් ඇවිල්ලා ගෙදර ගෙනල්ලා බලනකොට පස්සේ සම්පූර්ණ හැප්පිලා මුළු මූණම තියපු වාහනයක්. ඉතින් අර ගෙදරට ගියපු වෙලාවේ අර නෝන අතින් අල්ලගෙන කතා කරනකොට මේ මිනිහගේ වාහන ගැන තියෙන දැනුමයි ඔක්කොම ටික ඩිසේබල් වෙලා අක්‍රිය වෙලා ගියා. ඉතින් ඒකයි මම ඔබට කියන්නේ අර මොන ඔස්තාරුණත් රැවටෙන්නේ කොතනදීද කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒක නිසා මේ ඒකට කියන්න තියෙන්නේ ඕනම කෙනෙක් රැවටෙන්න පුළුවන්. ඒ නිසා අපි බුද්ධිමත්ත ඕනම Tamanට මොනතරම් දැනුමක් තිබ්බත් මොන දේ Taman දන්නවා වුණත් හැම වෙලෙම S4කින් මේ වාහන වගේ දේවල් ගන්නකොට අපි කටයුතු කරන්න ඕනේ කියන එක තමයි ඒකට කියන්න තියෙන්නේ. ඊළඟට ප්‍රශ්නයක් අහනවා, අයියේ ලක්ෂ 30ක ඩවුන් පේමන්ට් එකක් දීලා ලක්ෂ 30ක් ඩ්‍රාෆ්ට් එකක් දාලා ඩයිහට්සු මිරා එකක් ගත්තොත්ද හොඳ, ජැපෑන් සුසුකි ඇල්ටෝ එකක් ගන්න එකද හොඳ? මං ඉතාලි වර්ක් කරන්නේ, මගේ අම්මටයි තාත්තටයි ගෙදර යූස් කරන්න දෙන්න තමයි අරන් දෙන්නේ කියලා. මේකටත් හොඳ ගොඩක් මගේ අදහස ඩයිහට්සු මිරා එක. මොකද හේතුව මං ඔය මිරා එක හොඳයි කියලා හැමතැනම කියන්නේ දැන් ඒක ලංකාවේ ගොඩක් මාකට් නිසා. මොකද දැන් මම හැම වෙලේම ඔබට කියනවා මතක ඇති ගන්නකොට හැම වෙලේම මාකට් වාහන ගන්න. එතකොට මාකට් වාහන ගත්තාම කිසි කරදරයක් නෑ. ඒව ඕන වෙලාවක විකුණන්න පුළුවන්. ඊට පස්සේ ඒවට පාර්ට්ස් තියෙනවා. ඉතින් කිසිම කරදරයක් නෑ. දැන් මේ සුසුකි ඇල්ටෝ ජපන් එක ගැන අහනවා. ඒක ලංකාවේ මේ ඩයිහට්සු මිරා තරම් මාකට් නෑ. ඒක හොඳ වාහනයක්. දැන් මමත් සේල් වල දැක්කා තියෙනවා. ජපන් සුසුකි ඇල්ටෝ එක ඒක ඔය ඒව ඔක්කොම එකම වාහන. ඒ කියන්නේ එකම විදිහේ වාහනනේ ඕවා. එතකොට නමුත් අපි මිරා එකට යන එක තමයි මේ අහලා තියෙන ප්‍රශ්නේ හොඳම දේ. මොකද ජපන් සුසුකි ඇල්ටෝ එක හොඳ නෑ කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඒක අර මිරා තරම් මාකට් නෑ. ඉතින් ඒ නිසා ඒක අරගෙන මේ සමහර අවස්ථාවල මුදල් පාඩුවක් වෙන්න පුළුවන් විකුණන්න යන කාලෙක. ඒ නිසා හැමතැනම තියෙන එක ගත්තාම හැමෝම ගන්න එක ගත්තාම අපිට ගොඩක් වාසි. ඉතින් ඒ නිසා ඩයිහට්සු මිරා එක ගන්න කියන එක තමයි ඒකට කියන්න තියෙන්නේ. ඊළඟට ප්‍රශ්නයක් අහනවා, මුලින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කරන සේවයට. මම මගේ පළවෙනි වාහනය ගන්න ලක්ෂ 50ක් අතින් දාලා තව 35ක් ෆිනෑන්ස් කරන්න හිතාගෙන ඉන්නේ. වැගන් ආර් කස්ටම් බ්‍රෑන්ඩ් නිව් එකද නැත්නම් යූස්ඩ් ඇක්වා කාර් එකක් ගන්නවද කියලා බලන්නේ. ඇක්වා කාර් නම් කිලෝමීටර් ලක්ෂ 1.5න් එහා දුවපුවා තියෙන්නේ. මේ මම ගන්න වාහනේ අවුරුදු 5ක් විතර එක දිගට පදින්න තමයි හිතාගෙන ඉන්නේ. තව මම මගේ ජොබ් එකට අමතරව පාර්ට් ටයිම් පික්නි උබර් වගේ දුවන්නත් අයිඩියා එකක් තියෙනවා.
ඔබතුමාගේ අදහස මොකක්ද කියලා අහනවා. මේ කියන අවශ්‍යතාවය මත නම් වැගන්ආර් කස්ටම් බ්‍රෑන්ඩ් නිව් එක තමයි මගේ අදහස. මොකද හේතුව දැන් මේ මහත්තයාගේ අවශ්‍යතා ටික බලනකොට මේ හයර් දුවන්ඩ ඊළඟට මේ පික්මී උබ දුවන්ඩ ඊළඟට මේ එක දිගට පදින්ඩ නම් අවුරුදු 5ක් විතර එක දිගට පදින්ඩලු හිතාන ඉන්නේ. මේවත් එක්ක එක්වා එකක් ගත්තහම එච්චරම ටිකක් කරදර වෙන්න වෙයි. මොකද එක්වාර කියනවා වගේ ගොඩාක් දුවපුවා තමයි එක්වා තියෙන්නේ. ඉතින් එතකොට ප්‍රශ්නේ තියෙන අර හොඳ එකක් හම්බුනොත් හොඳයි. හොඳ කට්ටක් කාලා ඉතින් හොයාගන්න පුළුවන් බැරි නෑ. ඔය හොඳ කන්ඩිෂන් එක්වා කාර් තියෙනවා. ඉතින් එක්වා එකට නම් ආසා සතියක් දෙකක් කට්ටක් කාලා ඔය ඇඩ් වලට කෝල් කරලා ගෙවල් වලට ගිහිල්ලා වාහන බලලා ඒවා ටොයෝටා ලංකාවේ අදාළ නියෝජිත ආයතනයට හරි දාලා ඉන්ස්පෙක්ෂන් එකක් කරලා මොනවද තියෙන අඩුපාඩු කියලා බලලා හොඳම තත්ත්වයේ තියෙන එක්වා එකක් හොයාගත්තොත් නම් ගැටලුවක් නෑ. ඉතින් අර ඔය කියන අවශ්‍යතා හිතට බරක් නැතුව එච්චර කරදර වෙන්නෙත් නැතුව පදින්න පුළුවන් මේ වැගන්ආර් කස්ටම් බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තොත්. කිසිම කරදරයක් නැහැ. අවුරුදු 5ක් නෙමේ. මෙන් ගිය පාර වැඩසටහනේ මට මතකයි ඔබට මතක ඇති අර අවුරුදු 6ක් කිසිම ලෙඩක් නැතුව පදිනවා කියලා මහත් එක් කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඉතින් මේ ඒක නිසා මේ බලන්න එක්ව එක ගැටලුවක් නැහැ. හැබැයි සෑහෙන කට්ටක් කන්න වෙන හොඳ එක්ව එකක් හොයාගන්න. ඒකයි තියෙන්නේ. ඒ නිසා මගේ නම් අදහස මේ අවශ්‍යතා බලපුවාම වැගන්ආර් කස්ටම් බ්‍රෑන්ඩ් නිව් තමයි හොඳ කියන එක තමයි අදහස. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා. අයියේ මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා. අවුරුදු 12ක් රට ඉඳලා එන්න හදන්නේ. ටුවරිසම් ඒරියා එක තමයි ඉන්නේ. කෑෂ් 60ක් දීලා හරි වැදගත් ප්‍රශ්නයක්. කෑෂ් 60ක් දීලා ඉතුරු ටික ලීසින් දානවා ඇති ලක්ෂ 110ක් 120ක් විතර වෙන වාහනයක් ගන්න හිතන් ඉන්නවා. මට වාහන ගැන කිසිම දැනීමක් නැහැ. Honda Vezel එකකට තමයි ආසාව. ටුවරිසම් හයර් කරන්නත් ගැලපෙන වාහනයක් ඕනේ වෙන්න ඕනේ. ඔයාට මොකද හිතෙන්නේ මට ගැලපෙන වාහනයක් තියෙනවද කියලා අහනවා. දැන් ලක්ෂ 110 120 සීමාවේ ටුවරිසම් කරන්නත් හිතාගෙන ඉන්නවා නම් වාහන ගැන කිසිම දැනීමක් නැත්තම් මම හිතනවා Vezel එකට අත ගහන්න යෑම එච්චරම හොඳ අදහසක් නෙමෙයි කියලා. මොකද වාහන ගැන හොඳ දැනුමක් තියෙනවා නම් Vezel ගත්තට කමක් නැහැ. Vezel කියන්නේ හොඳ වාහනයක්. Vezel එකට ආසා නම් දැන් මේ මම හිතන්නේ 110ට 120ට ගන්නත් වෙන්නේ ලංකාවේ Vezel තියෙන ඒවා ගොඩාක් පාවිච්චි කරලා තියෙන්නේ. පට්ට ගහපුව ගොඩාක් තියෙනවා. හොඳ ඒවත් තියෙනවා. දැන් මම ওই Vezel 2017 RS එකක් කලින් ගත්ත. දැන් ඔය අවුරුදු 4කට 5කට විතර කලින් ඊටත් පරණ වැඩිද මන්දා. මං අරගෙන ඕකේ ගැන මං කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ඉතින් අර දැන් ටුවරිසම් කරන්නත් ආසාවක් තියෙනවා නම් Vezel ගැටලුවක් නැහැ. හැබැයි මේ අර හොඳටම කට්ටක් කාලා හොඳම එකක් හොයලා ගන්න ඕන. ඔය පොඩි පොඩි දැන් ඔය Vezel එකේ පොඩි පොඩි වෙන දැන් Vezel කිව්වහම හැමෝම හිතන්නේ ඩුවෙල් ක්ලච් ප්‍රශ්න කියලානේ. මම මේ කතා කරන්නේ පරණ Vezel ගැන. ඩුවෙල් ක්ලච් ප්‍රශ්න ගැනනේ ඔළුවේ තියෙන්නේ. නමුත් ඕකේ වෙන වෙන ගැටලුත් තියෙනවා පොඩි පොඩි ඒවා. දැන් ඔය මම එකක් අරගෙන බ්‍රෑන්ඩ් නිව් අරගෙන මේ බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි යූස් කළ කොමරි බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු එකක්. පොඩි ප්‍රමාණයක් පැදලා තිබ්බේ. අරගෙන සතියෙන් දෙකෙන් කැලිප කිට් එක ගියා. ඉතින් ඔය වගේ ඔය Vezel එකේ කවුරුත් කතා නොකරන යම් ලෙඩක් තියෙනවා පොඩි පොඩි ඒවා. ඉතින් ඒ නිසා මේ වාහන ගැන කිසිම දැනුමක් නැත්තම් Vezel වගේ ටිකක් ඒ වගේ වාහනයක් අරගෙන චුට්ටක් අමාරු වැටෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා මගේ අදහස පුළුවන් නම් බලන්න මේ ඔය 110 120 ආසන්නේ අර ටුවරිසම් වලට හොඳයි කියලා ගන්න එක්තරා Nissan කාර් එකක් තියෙනවා ලංකාවට අලුතෙන් එන. ඒකෙත් අර මේ අර Nissan X-Trail එකේ ආපු ගියර් බොක්ස් ප්‍රශ්නේ තියෙනවා කියලා මම දැක්ක දාලා තියෙනවා එක්තරා තැනක Facebook එකේ. ඒ නිසා ඒක පරිස්සම් වෙන්න ඒක ගන්නවා නම් ටිකක් හිතලා බලන්න. ඊට අමතරව මම හිතනවා මේ ටුවරිසම් කරන්නත් හයර් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා නම් Prius එකකට වගේ යන එකත් හොඳයි. මොකද Prius එකක් ගද්දී තියෙන වාසිය තමයි මේ ඒත්ින් හොයාගන්න අමාරුයි. Prius එකත් කට්ටක් කාලා තමයි හොඳ එකක් හොයාගන්න ඕනේ. Prius වගේ ගන්නකොට අර Toyota ලංකාවේ අර නියෝජිත ආයතනයක් තියෙන නිසා ඒකට දාලා ඉන්ස්පෙක්ෂන් එකක් කරලා ඊට පස්සේ ඒකේ තියෙන ලෙඩ මොනවද ඒවා හදන්න genuine parts දාලා හදන්න කීයක් යනවද ඒ ටික ඔක්කොම එතනින් දැනගන්න පුළුවන්. දැනගෙන එතනින්ම අවශ්‍ය නම් රිපෙයාර් කරගන්න පුළුවන්. ඒ නිසා දැන් ඔය මමත් ගොඩක් Toyota වාහන මම පාවිච්චි කරේ. ඒ පාවිච්චි කරනකොට මම ගත්ත හැම වාහනේම ඒ මං නම් ඔය නියෝජිත ආයතනයට දාලම තමයි තත්ත්ව පරීක්ෂාවක් කරලා ඒගොල්ලන්ගේ genuine parts දාලා ඔය අඩුපාඩු තිබ්බේව හදාගත්තේ. ඉතින් ඒ නිසා අර ඒ වගේ එකට Prius වගේ එකට යන එකේ ටිකක් වාසියක් තියෙනවා අර මේ Vezel එකට වැඩිය.
ඉතින් ඒ නිසා වෙසල් එකත් ගැටලුවක් නෑ ගන්න එපා කියලා නෙමේ කියන්නේ. ඉතින් දැන් මේ 110ට 120ට ගන්න තින් ටිකක් පරණ වෙසල්නේ. එතකොට වෙසල් එක අර වාහන ගැන කිසිම දැනුමක් නැතුව ගත්තාම ඉතින් අර පොඩි පොඩි ලෙඩ එනකොට කලකිරීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා මේ වෙසල් එක ගැන. ඉතින් ඒක නිසා චුට්ටක් දෙකම බලන්න ගැටලුවක් නෑ. වෙන ඉතින් මේ ටුවරිසම් කරන්න හරියන වාහනයක් මට මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ 110 120 ආසන්නේ. ඉතින් ඒ නිසා බලන්න ප්‍රියස් එකත් බලන්න වෙසල් එකත් බලන්න බලලා තත්ත්ව පරීක්ෂාවක් කරලා දෙකම වෙසල් ගත්තත් තත්ත්ව පරීක්ෂාවක් කරන්න. ඉතින් පුළුවන් තරම් මොකක් හරි අලුත් වාහනයකට යන්න බලන්න. දැන් මේ ටුවරිසම් වගේ හයර් කරන්න එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඕවා සුද්දොත් එක්ක යනකොට මග කැඩිලා එහෙම කරන්න බෑනේ. ඒ නිසා ඉතින් කරදර අඩු වාහනයකට යන්න බලන්න මේ ඒක ඉතින් ටිකක් හිතලා බලන්න. ඊළඟට අහනවා තව ප්‍රශ්නයක්. ඒකත් හොඳ ප්‍රශ්නයක්. මහත්මයා මම දැනට පාවිච්චි කරන්නේ 2017 Toyota Vitz එකක්. 2019 රෙජිස්ටර්. මම මේක ගත්තේ 2023. මගේ අදහසක් තියෙනවා මේක දීලා අලුත් වාහනයකට යන්න. මේ සඳහා තියෙන හොඳම ඔප්ෂන් එක මොකක්ද කියලා තාම හරියට අදහසක් නැහැ. ලක්ෂ 110ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් හොඳ මාකට් එකක් තියෙන වාහනයක් ගැන අදහසක් දෙන්න කියලා කියනවා. ඇත්තට මම මේක වැදගත් ප්‍රශ්නයක් කියලා කිව්වේ 2017 වගේ Toyota Vitz එකක් 2019 රෙජිස්ටර් ගත්ත රෙජිස්ටර් එක මේක දීලා අලුත් වාහනයකට යන්න තියෙන හොඳම ඔප්ෂන් මේ වෙලාවේ Vitz එකක් පදින කෙනෙකුට මම කලින් වීඩියෝ එකත් මේ ගැන කිව්වා Vitz එකක් පදින කෙනෙකුට යන්න තියෙන හොඳම ඔප්ෂන් තමයි අලුත් Aqua එක. ඊළඟට ජපන් යාරිස් ක්‍රොස් එක සහ එතනින් උඩ වාහන Honda Vezel ඒ වගේ එතනින් උඩ වාහන. එහෙම නැතුව මේ Vitz එකක් පදින කෙනෙකුට දැන් මම වෙනම වැඩසටහනක් කරා Toyota Race එක ගැන. ඉතින් ගොඩාක් මම ඒකෙදි කවුරුත් නොකියන කරුණු කිව්වා රේස් එක ගැන. ඉතින් රේස් පදින සමහර අය මාත් එක්ක අමනාප වෙලා තිබුණා. ඇත්තටම රේස් කියලා කියන අපිට කවුරු අමනාප වුණත් අපි ඇත්ත කතා කරන්න ඉපේ. දැන් රේස් කියලා කියන්නේ ඔය රේස් එකේ Toyota Vitz එකට අලුත් Yaris එකට වඩා ඔය රේස් එකේ වෙනස් වෙන්නේ අපි මේ කරුණු කාරණා ඔක්කොම ගැඹුරින් හොයලා බැලුවාම පැදලා බැලුවාම ඔය රේස් එක ජපානයේ මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඕක ගොඩාක් බජට් වාහනයක්. ඕක මේ ආසියාතික රටවල් වලටයි අප්‍රිකාවටයි ඊළඟට දකුණු ඇමරිකාවේ රටවල් කීපයකටයි මැද පෙරදිගටයි යවන බජට් වාහනයක් රේස් කියන්නේ. එතකොට රේස් එකේ ඔය අලුත් Yaris එකට Vitz එකට වඩා රේස් එකේ වැඩි වෙන්නේ පෙනුමයි උසයි ඔය පොඩි පොඩි cruise control වගේ ඔප්ෂන් ටිකක් විතරයි. ඉතින් ඒක නිසා ඒකේ පදිනකොට දැනෙන ෆීලිං එක ඔක්කොම ඔය Yaris එක Vitz එක වගේම තමයි. 1000cc 3 cylinder engine එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා 1200cc එකකුත් එනවා හයිබ්‍රිඩ් එකත් ඒත් එච්චර තමයි. ඒක නිසා ඒක පැදපු අය දන්නවා. ඉතින් ඒ නිසා මම මේක හොඳ නෑ කියලා නෙමෙයි කියන්නේ. අපි වාහනයක් ගැන ඇත්ත දැනගෙන අපි පදින්න එපා. ඒ නිසා මම එච්චරම මම හිතන්නේ නෑ Vitz එකක් වගේ පදින කෙනෙකුට ඔය දැන් අලුත් Yaris එක හොඳයි. මේ 110ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් අලුත් Yaris එක. දැන් අහන්නේ ගන්න පුළුවන් හොඳ මාකට් එකක් තියෙන වාහනනේ ඔය අලුත් Yaris එක හොඳයි. නමුත් Toyota Vitz එකත් එක්ක බලනකොට අලුත් Yaris එකේ මම වෙනම දැන් ඉදිරියට වීඩියෝ එකක් කරනවා ඒ ගැන. ඒකේ තියෙන පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ ගැන මම තව ටිකක් කරුණු හොයා ගන්න ඕනේ. මොකද ඕකේ තියෙනවා ඔය අලුත් Yaris එකේ ලංකාවට එන්නේ ඒගොල්ලෝ ඔය ජපන් ඩොමෙස්ටික් එක ඔය ඉන්දුනීසියාවට අර එහෙම තායිලන්තයට යවන එක. යුරෝපෙට ඒගොල්ලෝ Toyota මේ හදලා යවන්නේ 1500cc හයිබ්‍රිඩ් Yaris එක. ඒකට ඒක ලංකාවේ ඉතාම සීමිත එකක් දෙකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ගැන මම ඉදිරියට වීඩියෝ එකක් කරන්නම්. Vitz එකක් දීලා යනවා නම් හොඳම වාහන තමයි මම කලින් කිව්වා වගේ අලුත් Aqua එක. නැත්නම් Yaris Cross එක සහ එතනින් උඩ වාහන. එතකොට කැමති නම් ලක්ෂ 110ට වඩා අඩුවෙන් නම් කැමති නම් අලුත් Yaris එක ගත්තට ලොකු ගැටලුවක් නැහැ. කොහොම හරි සල්ලි ටිකක් එකතු කරගෙන මේ අලුත් Aqua එකකට හරි Yaris Cross එකකට හරි යන්න කියන එක තමයි. මොකද මේ ගැටලුව ගැන මමත් ඇත්තටම ගොඩක් කල්පනා කරලා තියෙනවා. Vitz එකක් පදින කෙනෙකුට ඒක දීලා යන්න පුළුවන් ඔප්ෂන් මොනවද කියලා. ඒ කල්පනා කරනකොට ඇත්තටම ලක්ෂ 110 වගේ සීමාවේ තියෙන. ඉතින් එකම එක අලුත් Yaris එක තමයි. ඉතින් ඒ නිසා මේ ඒක Vitz එකම තව ටික කාලයක් පැදලා සල්ලි ටිකක් එකතු කරගෙන මේ අලුත් Yaris එක ගන්නවා නම් මම දැක්ක ලක්ෂ 120ට වගේ ගන්න පුළුවන් සමහර තැන්වල. ඒක ටිකක් විකිනනවා අඩුයි. ලක්ෂ 115 120 වගේ සීමාවේ ගන්න පුළුවන් ඔය අලුත් Yaris එකේ හයිබ්‍රිඩ් එක තියෙනවා 1500cc එක.
ඒක ගත්තොත් ගැටලුවක් නෑ. හැබැයි ඉතින් ඒක ලක්ෂ 115කටවත් අපි ගන්න ඕනේ. මොකද නැත්තම් වෙන්නේ ඒක අපි 120ට විතර ගත්තොත් එහෙම දැන් නිකන් යාරිස් එක තියෙනවනේ පෙට්‍රල් එක 85ට 90ටත්. ඉතින් ඒ නිසා 90ට වගේ තියෙනවනේ සේල් වල. ඉතින් එතකොට අපිට කවදා හරි විකුණන දවසක ලොකු පාඩුවක් වෙනවා. ඒ නිසා මම ඕක ගැන අර යාරිස් ගැන කතා කරන වීඩියෝ එකේදී ඉදිරියට කියන්නම්. කොහොම වුණත් මම හිතන්නේ අර ටිකක් විට්ස් එකම පැදලා සල්ලි ටිකක් එකතු කරගෙන හොඳම ඔප්ෂන් එකට එකපාර යන එක හොඳයි කියලා. මොකද මේ 110වට ඉතින් හරි වාහනයක් කියන්න ඉතින් දැනෙන වාහනයක් නෑ. ඒක තමයි මගේ අදහස. ඊළඟට තවත් වැදගත් ප්‍රශ්නයක් අහනවා. මම ගන්න හිතන් ඉන්නේ Toyota Prado 150 2015 හෝ Ford Raptor 2025 එකක්. මොකක් ගත්තොත් හොඳයිද? මම ඉන්නේ විදේශ රටක හදිසියකට විකුණ ගන්න පුළුවන් මොකක්ද? මම මෙහි පදින්නෙත් 150 2017 ප්‍රාඩෝ එකක්. පිළිතුරක් බලාපොරොත්තු වෙමි. මේ මහත්තයට කියන්න තියෙන්නේ ඇත්තටම දැන් මේ ළඟදී ඔය එක්තරා මහත්තයෙක් ගත්තා මම දන්න කෙනෙක් මේ Ford Raptor එක. ඇත්තටම මේ ප්‍රාඩෝ තරම් තාමත් ලංකාවේ Ford Raptor එකට මාකට් එකක් හැදිලා නැහැ අලුත් එකට. ඒක දැන් හැදීගෙන යන්නේ. ඒ නිසා ගොඩාක් පෙනුම පැත්තෙන් එහෙම ගත්තාම දැන් ඉස්සර වගේ සමහර මිනිස්සු ප්‍රාඩෝ වගේ එහෙම හිතන්නේ අර Ford Raptor අලුත් එකේ පෙනුමට ගොඩාක් අය ආසයි. ඉතින් ඒක ගොඩක් අය ගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තාමත් ඔබ ඔය දැන් ඔය TikTok වල එහෙම වාහන ඔය සේල් වල ඒ ඇඩ් වල එහෙම ඔබ දැකලා ඇති. හරියට තාමත් Toyota Prado එකේ මේ ඔය 150 එක මේ අන්රෙජිස්ටර් ගන්නවා සමහර අය 2022 23 ඒවා ලක්ෂ 400 380 400 450 ඔය ගණන් වලට ගන්නවා. ඉතින් එතකොට මේ Prado එකට තියෙන මාකට් එක Ford Raptor 2025කට තාම ලංකාවේ හැදිලා නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ හදිසියකට විකුණ ගන්න ඉක්මනටම පුළුවන් Prado 150 2015. මොකද දැන් 2015 කියන්නේ ගන්න වෙන්නේ රෙජිස්ටර්ඩ් එකක්නේ. එතකොට මුදල් පාඩුවක් වෙන්නෙත් නැහැ. ගත්ත ගානටම ඔක බොහෝ විට දෙන්න පුළුවන්. එතකොට Ford Raptor 2025 අපි බ්‍රෑන්ඩ් නිව් හරි අන්රෙජිස්ටර් හරි ගත්තාම විකුණන දවසක කොහොමත් ලොකු මුදල් පාඩුවක් වෙනවා. මොකද මේ වගේ වාහනයක් පාවිච්චි කරලා විකුණනවා කියලා කියන්නේ ටිකක් ලොකු මිලක් අඩුවෙන් තමයි දෙන්න වෙන්නේ. දැන් අපි අලුත් යාරිස් එකක් බ්‍රෑන්ඩ් මේ සේල් එකකින් අන්රෙජිස්ටර් අරගෙන දෙනකොට ලක්ෂ 5යි නම් පාඩු වෙන්නේ. ඒ වාහනේ මිලත් එක්කනේ අපිට මේ රෙජිස්ටර් කරලා විකුණනකොට කොහොමත් ගාණක් අඩු වෙනවනේ. ඒ නිසා එතන එහෙම ගැටලුවකුත් තියෙනවා. ඉතින් මම නම් පුද්ගලිකව පෙනුම ඒ වගේ හැම දෙයක් ගැනම අලුත් විදිහට හිතනවා නම් මම නම් ඇත්තටම කැමති Ford Raptor 2025 ගන්න. මොකද ඒකේ පෙනුම, ඒකේ තියෙන ඔප්ෂන් ඒවට මම ගොඩක් ආසයි. ඉතින් නමුත් අර මේ ලංකාවේ තාමත් අර තියෙනවා Prado එකට හැදිච්ච මම කලින් දවසකත් කියලා තියෙනවා ඔබට අර Prado කියලා කියන්නේ නිකන් තාත්තගෙන් පුතාට, පුතාගෙන් පුතාගේ පුතාට ඔහොම මේක ඉඩම් වගේ පරම්පරා එන වාහනයක් Prado එක. ඒක නිසා Prado එකට මුදල් ආයෝජනය කරනවා කියන්නේ ලංකාවේ කවදාවත් ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ඒකට මාකට් එක නැති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තව ඉතාම වැදගත් දෙයක් මේ මහත්තයට මම කියනවා අදහසක් විදිහට පුළුවන් නම් මේ ලක්ෂ 350ක් විතර අතේ තියෙන නිසා 350ක් 360ක් තියෙන නිසා පුළුවන් නම් තව සල්ලි ටිකක් එකතු කරගෙන Prado 250ක්ම ගන්න බලන්න කියන එක තමයි මට දෙන්න තියෙන අමතර උපදෙස්. මොකද හේතුව දැන් Prado 250 ඉතාම ජනප්‍රිය ලංකාවේ මේ ගොඩාක් හොඳ වාහනයක්. මමත් පැදලා බැලුවා. හරිම මේ ගොඩාක් තියෙනවා. මම දැක්ක රිවිව් ගොඩක් තියෙනවා. මමත් බැලුවා ඒවා. ඉතින් පැදලත් බැලුවා මමත්. ඉතින් මේ ගොඩක්ම සුපිරිම වාහනයක් Prado 250. ඉතින් Prado 250ක් ගත්තා කියලා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඇත්තට මේ Prado 2150 2015 එහෙම ඉතින් මම නම් එච්චර මේ වගේ අර එච්චර අර Prado 250 එක එහෙම බලද්දි නිකන් ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා කොහොම හරි පුළුවන් නම් බලන්න ඉතුරු සල්ලි ටිකක් හොයාගෙන ටිකක් කල් ඉඳලා හරි Prado 250ක්ම අලුත්ම එකක් කොහොම හරි ගන්න බලන්න. ඒක මම හිතනවා ගොඩක් හොඳ අදහසක් කියලා. ඊළඟට අහනවා තව ප්‍රශ්නයක්. අයියා, I am planning to buy a new Toyota Yaris XP 210. XP 210 නෙමේ, ඒක KSP 210. ඒකේ මොඩල් එක XP 210 නෙමේ, hatchback in Sri Lanka. Which color usually has the best resale value? මේක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේ මල්ලි අහන්නේ අපි මේක යාරිස් වල විතරක් නෙමේ, මේ ගොඩාක් වාහන ගන්න යනකොට මේ ගොඩාක් හොඳ best resale value එකක් තියෙන්නේ silver, white, black or another color. black or white color. මේ වාහනවල පාට ගැන ඇත්තටම අපිට කලින් කතා කරන්න බැරි වෙච්ච දෙයක් මේක.
මේ වාහනයක සෙකන්ඩ් මාකට් එක ගැන කතා කරනකොට වාහනේ පාට බලපානවාද කියලා ඇත්තටම බලපානවා. දැන් ඔය ඉස්සර තිබුණ දැන් නම් එහෙම එකක් නැහැ. ඔය ඉස්සර තිබුණ ඔය පර්ල් වයිට් ඒවා සුදු පාට වාහන අනිත් ඒවාට වඩා ලක්ෂයක් දෙකක් වැඩි විදිහකුත් තිබ්බ ඉස්සර. දැන් නම් නැහැ මං හිතන්නේ. ඉතින් දැන් ඔය ගොඩාක් ලංකාවේ ජනප්‍රිය වයිට් කල් සුදු පාට වාහන ඕනෑම වාහනයක් ගන්න ගියොත් මේ වයිට් සුදු පාට තමයි මිනිස්සු හොයන්නේ. ඉතින් අර සාමාන්‍ය අනිත් දැන් සුදු කළු ඊළඟට සිල්වර් මේ වගේ සාමාන්‍ය හැමතැනම තියෙන පාට සාමාන්‍ය හැම එකක්ම හොඳ රීසේල් වැලියු එකක් තියෙනවා. ගැටලුවක් නැහැ. හැබැයි කළු පාට වාහනවල මම කළු පාට වාහන ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. මේ කළු පාට වාහනවල තියෙන ප්‍රශ්නේ තමයි අර හීරුනහම ඇතුලෙන් සුදු පාටට පේනවා. ඕක මල වදයක් කළු පාට වාහනවල. ඉතින් ඒ නිසා මේ ඒක නමුත් ඒක කිසිම රීසේල් වැලියු එක ගොඩක් තියෙනවා. කළු සුදු සිල්වර් ඔය සාමාන්‍ය ජනප්‍රිය පාටවල්. හැබැයි කොහෙවත් නැති ඔය තද නිල් ඊළඟට ඔය තද කහ. ඉතින් ඒව ගත්තොත් නම් සදාකල් ඔබ මගේ වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් අපි තද කහ පාට වගේ එකක් ගත්තොත් ඕක අර කවදා හරි ඒක පාටටම ආස එකක් කෙනකන් ඉන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒවා එච්චර රීසේල් වැලියු එකක් ලොකුවට එන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔබ දැකලා තියෙනවද අර Toyota CHR එකේ එනවා කහ පාට එකක් තද කහ වගේ එකක්. ඒක මාකට්. ඉතින් අන්න ඒ වගේ අර සමහර ඒවා තියෙනවා අර ඒ තද කහ පාට දැන් ඔය Toyota Vitz එකේ තියෙනවා ලා නිල් පාටක්. තද නිල් පාට එච්චර මාකට් නැහැ. නමුත් ලා නිල් පාට මාකට්. ඉතින් ඒ වගේ ඕක අමුතු දෙයක වාහන යනුව තීරණය වෙනවා. දැන් සමහර හොඳ ඔය අලුත් වාහන වර්ග තියෙනවා. තද නිල් මාකට් වාහන වර්ග තියෙනවා. නමුත් ගොඩක් දුරට අපි හොඳයි අර මේ සෙකන්ඩ් මාකට් එක ගැන හිතනවා නම් මේ ටිකක් හැමෝම ගන්න පාටක් ගත්තාම කරදරයක් නැහැ. ඊළඟට තවත් වැදගත් ප්‍රශ්නයක් අහනවා Nissan FB12 ගැන මොකද හිතන්නේ? පළවෙනි වාහනේ ගන්න කෙනෙකුට. ඇත්තටම ඉතාම හොඳ කාරණයක්. මොකද දැන් ඔය ඇත්තටම දැන් මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය ගැන අපි සලකනකොට වාහන දැන් අපිට කියන්න බෑනේ හැමෝටම අලුත් වාහන ගන්න සල්ලි නෑනේ. ඉතින් ඒ නිසා FB12 වගේ එකක් ගන්නවා කියලා කියපුවාම මට කියන්න බෑ ඕක ගන්න එපා අලුත් එකක් ගන්න කියලා. මොකද හේතුව අපි දන්නේ නෑනේ ඒ මිනිස්සයාගේ ආර්ථික තත්ත්වය මොන වගේද කියලා. හැබැයි මට කියන්න මෙහෙම දෙයක් තියෙනවා. මම ජීවිතේ මගේ පළවෙනි වාහනේ විදිහට මම ගත්තේ Nissan FB15 එකක්. FB15 එක. මම ජීවිතේ ලොකු කට්ටක් කෑව මාස 8යි මම ඒ වාහනේ පාවිච්චි කරේ. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ජීවිතේ පළවෙනියට ගත්ත වාහනේ මම මාස 8කින් විකුණව ගොඩක් කල් දැන්. ඒක හැමදාම ගැරිජ් ගානේ. හැමදාම කැඩෙනවා. ඉතින් එතකොට ඔය ඉස්සර මම වාහනයක් පැදලා මට අත්දැක ඒ කියන්නේ පැදලා තිබ්බට මගේම වාහනයක් මම පැදලා තිබ්බේ නෑනේ ඒක ගන්න කලින්. එතකොට දැන් ඔය ගොඩාක් මම එක එක වාහන පැදලා තිබුණා. ඉතින් මම හිතුවා මේක මට අත්දැකීමක් නෑනේ. මම හිතුවා මේක හොඳයි ගන්න එක හොඳට තියෙයි කියලා. ගත්තෙන් පස්සේ පළවෙනියට මම ගියේ. ඉතින් මම හිතුවා මට 100ට එහෙම හොඳට පාගලා යන්න පුළුවන්. කිසි අවුලක් නෑ මේ වාහන කියලා. එහෙම තමයි මං හිතානේ හිටියේ. අරගෙන සතියයි මම ගියා ඔය කොහෙද පොළොන්නරුවෙන් එහා තනි කෙලින් පාරක මේ 100ට විතර ගියා. මේ කෙලින්ම රේඩියේටරේ පුපුරව්වා ඒ හෝස් එකක්. එතකොට මේ ඒ වගේ ගොඩාක් කරදර වුණා. ඒ නිසා මේ FB12 කියන්නේ ගොඩාක් පරණ වාහනනේ. ඉතින් මේවා ගත්තාම කොහොමත් ගැරිජ් ගානේ ඉන්න වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ නිසා රිපෙයාර් එනවා. සමහරවිට ගමන් ගියාම මග කැඩෙනවා. ඉතින් මේ කරදර වෙනවා. ඒ නිසා ඒවට ප්‍රශ්නයක් ඒව ගැන ගැටලුවක් නැත්තම් FB12 කියන්නේ හොඳ වාහනයක් ගත්තට කමක් නැහැ. ඉතින් මේ හැබැයි මම පුද්ගලිකව මේ මහත්තයාට දෙන උපදේශ තමයි පුළුවන් නම් සල්ලි තියනවා නම් සල්ලි ටිකක් ඉතුරු කරගෙන තව කොහොම හරි සල්ලි ටිකක් එකතු කරගෙන ටිකක් අලුත් වාහනයකට මොකක් හරි යන්න බලන්න කියන එක තමයි මට දෙන්න තියෙන උපදේශ. ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතා වටිනවා. 2015 ඉන්දියන් ඇල්ටෝ එකද 2003 ජැපන් ඇල්ටෝ එකද 30-35 බජට් එකකට වටින්නේ කියලා. මේ දෙකම එකයි. ඒ කියන්නේ දෙකම ගත්තත් ලොකු ගැටලුවක් නෑ. දෙකම මාකට්. හැබැයි ඉන්දියන් ඇල්ටෝ එක ගොඩාක් මාකට් වැඩි 2015 එක. ඒ කියන්නේ ඒක නිකන් සල්ලි බැංකුවේ තියනවා වගේ අර නිකන් ටක් ගාලා දැන් එපා නම් ඇඩ් එකක් දැම්මනම් සමහරට පැයක් ඇතුළත කවුරු හරි ඇවිල්ලා අරන් යනවා. ඒ වගේ දැන් 2003 ජැපන් ඇල්ටෝ එකත් හොඳයි. ඒකත් මාකට්. හැබැයි අර ඉන්දියන් ඇල්ටෝ එක තරම් හැමතැනම සුලභ නෑ. ඉතින් ඒක නිසා මේ 30-35 බජට් එකකට දෙකම හොඳයි. මේ 2015 ඉන්දියන් ඇල්ටෝ එක තමයි මම හිතන්නේ ඔය දෙකෙන් වඩා මාකට්. දෙකම හොඳ වාහන ගැටලුවක් නෑ.
ඊළඟට අහනවා මැස්ඩා ඇක්සෙලා 2014-15 එකක් ගන්න ආසයි ඒත් හැමෝම කියනවා ගන්න එපා කියලා. ප්‍රෙමියෝ එකක් ගන්න එක හොඳයිද ඊට වඩා? එකම දේ මම කලින් ඇලියොන් එකක් යූස් කළා. පස්සේ ෆ්‍රොන්ක්ස් එකක් ගත්තා. රේස් එකත් ආස නෑ. ප්‍රෙමියෝ නිව්ෂෙල් ඕ වෙසල් 2018 වගේ තමයි බලන්නේ ලීස් එකක් දාලා ගන්න. ලක්ෂ 100ක් තියෙනවා. හෙල්ප් එකක් දෙන්න කියලා කියනවා. මෙහෙමයි මැස්ඩා ඇක්සෙලා වාහන ලංකාවේ මිනිස්සු හදාගෙන ඉන්න කියන්නේ ඇත්තට මේක අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මැස්ඩා කියන්නේ ලෝකේ හොඳ වාහන. ඉතින් මේව ලංකාවේ මාකට් නැත්තේ ලංකාවේ මිනිස්සු හදාගෙන තියෙන එක මති මතාන්තර නිසා. ඉතින් ඒව ඇත්තටම මාකට් අඩුයි තමා. මොකද මේ මැස්ඩා ඇක්සෙලා එහෙම 2014-15 සුපිරි වාහන. හැබැයි මාකට් අඩුයි. ඉතින් අර ඔය ජපන් වාහන ටොයෝටා ඒව මේව තරම් මාකට් නැහැ. මේ ලංකාවේ මිනිස්සු හදාගෙන ඉන්න එක අර ලංකාවේ එහෙමනේ තියෙන්නේ අර එකම වාහන ටිකක් තමයි මාකට් කරගෙන ඉන්නේ. වෙසල් කියයි, ප්‍රෙමියෝ කියයි, විට්ස් කියයි, ඕවා ප්‍රාඩෝ කියයි. එකම ටික තමයි මේක හැමදාම මාකට්. ඉතින් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් ඒකයි අර හැමෝම ගන්න එපා කියන්නේ මාකට් අඩුයි. ඉතින් ඒ නිසා මමත් හිතනවා ඒකට ගන්න යනවට වඩා ගොඩාක් හොඳයි කලින් ඇලියොන් එකක් යූස් කළා නම් ප්‍රෙමියෝ නිව්ෂෙල් එකක් ගන්න එක හොඳයි කියන එක තමයි මගේ අදහස. මොකද වෙසල් 2018 මං කලින් වෙසල් ගැන කරලා තියෙනවා වීඩියෝ එකක්. ඒක බලන්න. වෙසල් එක 2018ට වඩා ප්‍රෙමියෝ නිව්ෂෙල් එක හොඳයි. මොකද වෙසල් 2018 කියන්නේ හයිබ්‍රිඩ් නේ. ඒක දැන් ගොඩාක් ලංකාවේ පැදපුවානේ තියෙන්නේ. ඒක ටිකක් ඔය ප්‍රෙමියෝ නිව්ෂෙල් එකට වඩා ටිකක් සංකීර්ණ වාහනයක්. රිපෙයාර් එන්න ඉඩ කඩ වැඩි වාහනයක් තමයි වෙසල් 2018 කියන්නේ. ඉතින් ඒ නිසා ප්‍රෙමියෝ නිව්ෂෙල් එකට යන්න කියන එක තමයි මගේ නම් අදහස. මේ මොකද ලීස් එකක් අර එහෙම දාලානේ ගන්නේ. ඉතින් ඒ නිසා රිපෙයාර් වලට අර එහෙම වියදම් කරන්න ඕවා આવුත් එහෙම කරදර වෙවි ඌව හදින්නත් බෑනේ. ඒ නිසා ප්‍රෙමියෝ නිව්ෂෙල් එකත් ගන්නකොට හොඳට හොයලා බලලා ගන්න ඕනේ. ඉතින් අර කරදර රිපෙයාර් එන්න තියෙන සම්භාවිතාව අඩුයි ප්‍රෙමියෝ එකේ. තව ප්‍රශ්නයක් අහනවා මගේ පෞද්ගලික කැමැත්ත ටොයෝටා වාහනයක් ගන්න. ඒ ලංකාවේ ඉක්මනින්ම විකුණන්න පුළුවන් රිපෙයාර්ස් ගොඩක් අඩු නිසා සාමාන්‍ය ලක්ෂ 160ට වගේ ගන්න පුළුවන් හොඳම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් තියෙන වාහනයක් කියන්න. මම පදිංචි වෙන්නේ ඉතාලියේ. ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි පාවිච්චි වෙන්නේ. ඒ නිසා පෙට්‍රල් වාහනයක් තමයි මගේ අදහස. ඔබතුමාගේ ගැන අදහස මොකක්ද කියලා අහනවා. ගොඩාක් පාවිච්චි වෙන්නේ නැත්නම් ඔය සමහරට ලංකාවේ දාලා යනවා මාස 2-3කට මේ ඔය එක තැන තියෙනවා. ඒ වගේ අය ඉන්නවා ගොඩක්. ඉතින් ඒ නිසා පෙට්‍රල් වාහනයක් ගන්න එක හොඳයි. ලක්ෂ 160 වගේ ආසන්නේ ගන්න තියෙන පෙට්‍රල් වාහන ගත්තොත් ගොඩක් 160න් ගොඩාක් මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. ටොයෝටා රේස් වගේ එකක් ගත්තොත් 130න් වගේ පහළ ගන්නවා නම් රේස් එක. මොකද ඒක මම කලින් වීඩියෝ රේස් ගැන මම වීඩියෝ එකක් කරා. ඒකෙත් මම කිව්වේ 130න් වගේ පල්ලෙහා කමක් නැහැ මේ රේස් එකක් ගන්න. එතකොට මෙතන ලක්ෂ 30ක් විතර ඉතුරුත් වෙනවා. 1000cc පෙට්‍රල් එකක් තියෙනවා. ඒක ගත්තොත් ගැටලුවක්ම නෑ. ඒක බජට් වාහනය ලක්ෂ 30ක් විතර ඉතුරු කරගන්නත් පුළුවන්. ඔය ඉඩ කඩ උස ඒවත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක හොඳ ඔප්ෂන් එකක්. ඊට පස්සේ ආයෙ බලන්න ටොයෝටා CHR එක තියෙනවා. ලක්ෂ 150 වගේ මං හිතන්නේ. මම දන්නේ ළඟදි ගණන් බැලුවේ නෑ. 150කට 55කට වගේ ලැබෙනවා නම් අලුත් අන්රෙජිස්ටර් CHR එකක් ගත්තොත් ඔය රේස් වලට එහෙම වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්න වාහනයක් CHR එක. ඉතින් ඒ නිසා CHR ගැන බලන්න ඒක තියෙනවා. ඊට පස්සේ 160ට තව ලක්ෂ 10ක් 15ක් වගේ දාන්න පුළුවන් නම් කොරොල්ලා ටොයෝටා කොරොල්ලා අලුත් WXB එක තියෙනවා. ඒක 1500cc ලස්සන කාර් එකක්. ඒක පෙට්‍රල් එකක්. ඒකත් හොඳ ඔප්ෂන් එකක්. එහෙම නැත්තම් මේ කොරොල්ලා ක්‍රොස් එක හැබැයි හයිබ්‍රිඩ්. ඒක 160 ආසන්න ගන්න පුළුවන්. ඉතින් හයිබ්‍රිඩ් හරියන්නේ නැහැනේ. ඒ නිසා ඉතින් දැන් මේකේ ලොකුවට ඔය SUV පෙනුමක් ඊළඟට ඔය ඉඩ කඩ උස වගේ දේවල් ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැත්තම් පෙට්‍රල් එකක් ගන්න ඕන නම් ඔය අලුත් යාරිස් එකක් වගේ ලක්ෂ 90කට 95කට ගන්න. අරගත්තම ලක්ෂ 60කටත් වැඩි ඉතුරු කරගන්න පුළුවන්. වැඩි පාවිච්චියකුත් නැත්තම් පවුලේ ලොකු පිරිසක් ගමන් යන්න ඇත්තෙත් නැත්තම් ඉතින් මොකද මේ 160 ආසන්නේ ගන්න ඉතින් අර පෙට්‍රල් එකක් එහෙම ලොකුවට අර මේ ලොකු මේකක් නෑ. 160 ආසන්නේ ගන්න මේ සුපිරි වාහන කියලා ඉතින් ඇත්තටම නෑ. තියෙන්නේ අනිත් එක පෙට්‍රල් නේ මහත්තයා හොයන්නේ. ඉතින් පෙට්‍රල් ඒ වගේ මම ඔය කිව්ව ටික තමයි තියෙන්නේ. රේස් එක ගන්න පුළුවන්
CHR එක, Corolla WXB එක, එහෙම නැත්නම් පොඩි Yaris වගේ පොඩි කාර් එකක් අරගෙන ලක්ෂ 60ක් විතර ඉතුරු කරගන්නත් පුළුවන්. ඒ නිසා ඊළඟට අහනවා තවත් වැදගත් දෙයක්. මහත්මයා මට Honda City RS එක ගැන පොඩ්ඩක් විස්තරයක් දෙන්න පුළුවන්ද? කවුරුත් ඇයි ඒ වාහනය ගැන කතා නොකරන්නේ? මම හිතන්නේ ඒක හොඳ වාහනයක් කියලා. ඔබ මේ වාහනය ගැන මොකක්ද කියන්නේ කියලා අහනවා. Honda City RS එක හොඳ වාහනයක්. ඒක එන්නේ made in Thailand. එතකොට ඒ තායිලන්ඩ් එන වාහනේ ඒක ඇවිල්ලා මේ ඔය ගොඩාක් වාහන ජපන් වාහනයෙන් පැදපු කෙනෙකුට ඒකට නැගලා බැලුම් පිටින් අපිට ඒ වාහනේ ලස්සනයි ලොකුවට තියෙනවා ඔප්ෂන් අතිනුත් ගොඩාක් හොඳයි. ඒ වාහනේට නැගලා බැලුවාම අර මේඩ් ඉන් ජපාන් වාහනයක ඇතුලේ තියෙන ඩෑෂ්බෝඩ් වල එහෙම ෆිනිෂින් එකයි ඔය Honda City RS එකේ ෆිනිෂින් එකයි චූටි වෙනස්කම් තියෙනවා. ඒවා හොඳට වාහන ගැන මේ පාවිච්චි කරලා ජපන් වාහනේම ගොඩක් පැදපු කෙනෙකුට ටක් ගාලා තේරෙනවා. එහෙම නැතුව Honda City RS එකේ ලොකු ගැටලු මොකුත් නැහැ දැනට. මොකද ඒක අලුතෙන් ආපු එකක්නේ. ඒකේ මොන වගේ ගැටලු ඉදිරියට එයිද කියන එක අපි තාම කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා හොඳ ඉඩකඩ තියෙන හොඳ වාහනයක්. මේ හැබැයි ඉතින් ඒක මේ 1000cc එන්නේ. ඒ හැබැයි ටර්බෝ. ඉතින් ඒ නිසා ගැටලුවක් නැහැ. හොඳ වාහනයක්. ගත්තට ප්‍රශ්නයක් නැති වාහනයක්. මේ චූටි දේවල් තියෙනවා. ඉතින් නමුත් ගැටලුවක් නැහැ. ඊළඟට අහනවා මම හයර් දුවන්න හිතාගෙන ඉන්නේ. ලක්ෂ 75න් පහළ වාහනයක් කියන්න වැගන්ආර් නැතුව ඇක්වා සහ Honda Insight ඒවා හොඳයිද නැත්නම් වෙනත් වාහනයක්? ඇක්වා සහ Honda Insight හොඳයි. මොකද ඔය Honda Insight එකේ සාමාන්‍යයෙන් ලක්ෂ 2 3 4 කිලෝමීටර් දැනට දුවපු හොඳ වාහන තියෙනවා. ඒ කියන්නේ කිසි අවුලක් නැති වාහනයක්. Honda Insight එක හොඳ Insight එකක් තියෙන කෙනෙක් දෙන්නෙත් නැහැ. ඇක්වා එකත් ඒ වගේ. ඇක්වා එකේ ප්‍රශ්නේ තියෙන්නේ අර ඇක්වා එහෙම කිලෝමීටර් ලක්ෂ ගණන් දැන් දුවලා තියෙන්නේ. දැන් Insight එකත් එහෙමයි. ඉතින් සෑහෙන කට්ටක් කාලා තමයි මේ හොඳ ඇක්වා එකක් හොඳ Insight එකක් හොයාගන්න වෙන්නේ. ඉතින් හොඳ වාහන තියෙනවා අවුලක් නැහැ. දෙකම හොඳයි. ඒ දෙකෙන් මොකක් හරි එකක් ගන්න ගැටලුවක් නැහැ. ඊළඟට අහනවා අන්තිම ප්‍රශ්නය අහනවා. මේකෙන් අපි වැඩසටහන අවසන් කරනවා. අයියේ පළවෙනි කාර් එක විදිහට Nissan Winroad WFY11 එක හොඳයිද? මං ගොඩක් මාස ඒ වගේ ස්ටේෂන් වගෙන් ඒවට ලක්ෂ 32 ඉඳලා 40 ගණන් වෙනකන් දාලා තියෙනවා. අයියාගේ ඔපීනියන් එක ඕනේ කියලා තියෙනවා. මේ ගැටලුවක් නැහැ. Nissan Winroad එක හොඳයි. ඉතින් පරණයි. මේ ගත්තන් පස්සේ ඉතින් අඩුපාඩු තියෙන ඒවා බලලා හදාගෙන මේවා කරන් බලන්න. ඉතින් අර මේ ගැටලුවක්ම නැහැ. මම දන්න කෙනෙක් ගාවත් මේ Winroad එකක් තියෙනවා. හොඳයි. ඉතින් හැබැයි ඉතින් ගැරේජ් ගාන යන්න හදන්න නම් වෙයි. ඉතින් පරණ වාහන. ඒ නිසා ඒක හිතලා බලලා සුදුසු පියවරක් ගන්න. ඉතින් අද අපි මෙතනින් වැඩසටහන අවසන් කරන ගොඩාක් දේවල් අපි කතා කරා. ඉතින් ගොඩක් දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඔබට මේ වගේ වාහන ගැන ප්‍රශ්න තියෙනවා නම් මේකේ කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. ඉදිරි ප්‍රශ්න සහ ඊළඟ ප්‍රශ්න සහ උත්තර 10 වෙනි වැඩසටහනේදී මම ඔබේ ප්‍රශ්නයටත් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ආයුබෝවන්.